page number 2 අපි discuss කර උන්නේ question number 1 we have discussed season ticket free of charge නෙමේ සල්ලි අරගෙන දෙන්නේ statement එක වැරදි we receive rain through condensation of water අපි ජලය ලබා අපිට වැස්ස ලැබෙන්නේ වතුර වැස්ස ලැබෙන්නේ condensation water vapor විදිහට හසට ගිහිල්ලා ජල වාෂ්ප විදිහට හසට ගිහිල්ලා ඊට පස්සේ ඒවා ඝනීභවනය වෙනවා කියන්නේ කන්ඩෙන්ස් වෙනවා වලාකුළු වෙලා ඊට පස්සේ ආය වැස්ස ලැබෙනවා ගියා එතකොට ඒ ස්ටේට්මන්ට් එක හරි number 3 තිබුණේ knowing weather forecast is more important for school students ළමයින්ට කාලගුණය දැන ගැනීම වඩාත් වැදගත් නැහැ හරිද අපි කතා කරේ ඔන්න ඔය තුන්වෙනි එකට එනකම් now we have to discuss from number 3 okay තුන්වෙනි එකේ ඉඳලා ඩිස්කස් කරන්න තියෙන්නේ 4 එකේ ඉඳලා ඩිස්කස් කරන්න තියෙන්නේ පොඩ්ඩක් කිම්මු කට්ටියම ලොග් වෙනකම් මොකද මෙතන සිවික් වර්ල්ඩ් ලොග් වෙනා ඉන්නවද කියලා බලන්න ඕනේ දැන් අපි ජියෝග්‍රැෆි කරොත් ඒක පොඩි ප්‍රශ්නයක් වෙනවා 10යි 18ක් හිටිය 18 ලොග් වෙනවද කියලා බලමු how many 10ක් ඉන්නවා හරි I'm going to discuss then okay මෙතන ඉන්න හැමෝම ජියෝග්‍රැෆි කරන අය නේද yes no නම් කවුරු හරි නැති කෙනෙක් ඉන්නවනම් no කියන්න. ඒතකොට මම දානවා අනිත් ඔක්කොම ඔව් කියලා. ජියෝග්‍රැෆි කරන්න නැති කෙනෙක් ඉන්නවද? නෑනේ හැමෝම කරනවා. හරි. එහෙනම් අපි ඉස්සරහ ඩිස්කස් කරමු. right number 4 හතරවෙනි එක northeast is located between west and north northeast locate වෙලා තියෙන්නේ උතුරයි එතකොට west එකයි අතරද ළමයි northeast කියන්නේ north east south west northeast between here now in north east එතකොට north east කියන එක north and west අතර නෙමෙයි තියෙන්නේ this statement is wrong මේක වැරදි okay then number 5 පහ bat helps in pollination bat කියන කෙනා pollination වලට උදව් වෙනවද පරාගණය කරනවද bat පරාගණය කරන්නේ නැහැ හැබැයි propagation බීජ ව්‍යාප්තිය කරනවා propagation කරනවා pollination කරන්නේ bee කියන්නේ මී මැස්සා හරිද එතකොට මේ ස්ටේට්මන්ට් එක වැරදි ළමයි right then number 6 hari number 6 province is the smallest administrative unit in Sri Lanka province කියන්නේ පුංචිම පරිපාලන ඒකකයද ළමයි no පොඩිම පුංචිම smallest administrative unit is ග්‍රාම නිලධාරී unit okay ග්‍රාම නිලධාරී unit එක තමයි smallest administrative unit එක not the province is the largest province කියන්නේ විශාලතම administrative unit එක so this statement is also wrong මේකත් වැරදි 7 northwest is located between west and north
වෙස්ට් එකයි නෝර්ත් එකයි අතරද පුතේ නෝර්ත් වෙස්ට් තියෙන්නේ. ඔව්. නෝර්ත් වෙස්ට් තියෙන්නේ නෝර්ත් එකයි වෙස්ට් එකයි අතර තමයි. So it's right. එහෙනම් ස්ටේට්මන්ට් එක හරි. Number 8. Beetroot is a main crop cultivating in the hill country in Sri Lanka. Beetroot රතු වල කියන්නේ hill country එකේ කඳුකර ප්‍රදේශයේ වගා කරන ප්‍රධාන භෝගයක්. ඔව් හරි. It's right. Okay. හරි. ඊළඟට number 9. දැන් හැබැයි පුතේ පුත්තලම් පැත්තේ බීට්රූට් වගා කරනවා. හැබැයි පුත්තලම් වල පුත්තලමේ තියෙන බීට්රූටුයි නුවරඑළියේ තියෙන බීට්රූටුයි වෙනස් කියන්නේ පෙනුමෙනුත් වෙනස් සහ රසිනුත් වෙනස්. නුවරඑළියේ බීට්රූට් තමයි ගොඩාක් රහ. අරවා ඒ විදිහටම නැහැ. ඕකේ. ලොකු ගෙඩි තියෙනවා බීට්රූට් කොහෙද පුත්තලම් පැත්තෙන් ගේන ඒවා. ඕකේ. ඒ කියන්නේ ඕනම දෙයක් කැරට් උනත් හොයන්න පුළුවන් පුත්තලම් යා මොනවාද not carrot cabbage ගෝවා හොයන්න පුළුවන් පුත්තලම් යා මොනවාද නුවරඑළිය මොනවාද මාළු මිරිස් වගේ දෙයක් උනත් පුත්තලම හැදිච්ච හොයන්න පුළුවන් නුවරඑළිය හැදිච්ච හැම්ප්ලස්. එතකොට බීට්රූට් කියන දේ හොඳට රහට වැවෙන්නේ අනිත් එක නුවරඑළිය සෙන්ට්‍රල් හිල්ස් මවුන්ටේනියස් ඒරියාස් වල තමයි මේවට ගැලපෙන උෂ්ණත්වයේ ඒ දේවල් හරියට තියෙන්නේ. හරිද? එතකොට 8 is right. Number 9. Supplying fuel is one of the benefit of trees. ගස් වලින් ලැබෙන ප්‍රයෝජන වලින් අපිට fuel ඉන්ධන ලබලා දෙනවා කියන එක හරිද? ඔව්. අපිට ලිප පත්තු කරගන්න දර ලබලා දෙනවා. එතකොට අපි ලිප පත්තු කරන්න පාවිච්චි කරන ඉන්ධනය fuel එකක් විදිහට දර පාවිච්චි කරනවා. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක හරි. Then number 10. Facts about weather are not important to fishermen. Fisherman කෙනෙක්ට weather එක ගැන දැනගන්න එක වැඩක් නැද්ද පුතේ? වැඩක් තියෙනවා. ඇයි හෙට වස්සොත් මට මුහුදු යන්න පුළුවන් වෙයිද? හුලං සැර වෙයිද? රැල්ල සැර වෙයිද? ඒගොල්ලෝ ඒවා කල්පනා කරන්න ඕනේ. ඒගොල්ලෝ දැනගන්න ඕනේ. එහෙනම් the statement number 10 is right or wrong. හරිද වැරදිද? not important කියලා මෙතන තියෙන්නේ. එහෙනම් මේක වැරදි. හරිද? yeah wrong. number 11 11 Ratnapura district belongs to Uva province. Ratnapura district එකේ අයිති වෙන්නේ ඌව පළාතටලු. හරිද? ඌව පළාතටද රත්නපුර අයිති වෙන්නේ? එහෙනම් කොහෙද? සබරගමුව ප්‍රොවින්ස් එකට තමයි රත්නපුර අයිති වෙන්නේ. එහෙනම් මේ ස්ටේට්මන්ට් එක වැරදි. Number 12. Cobra is venomous serpent. Cobra කියන්නේ නයානේ නයා විෂ සහිත සර්පයෙක්ලු. ඔව් cobra කියන්නේ විෂ සහිත සර්පයෙක් තමයි. හරි. Number 13. 13. අම්බලන්ගොඩ is famous for mats. අම්බලන්ගොඩ ප්‍රසිද්ධ mats වලටද පැදුරු වලටද අම්බලන්ගොඩ ප්‍රසිද්ධ නෑ. අම්බලන්ගොඩ ප්‍රසිද්ධ මාස්ක්ස් වලට. මොනවාද මාස්ක් කියන්නේ? අපි දාන අර හෙල්දි හෙල්ත් එක ආරක්ෂා කරගන්න දාන මාස්ක් නෙමෙයි. වෙස් මුහුණු වලට. So this statement is wrong. එහෙනම් මේ statement එක වැරදි. ඔව්. ඔව්. අනිත් අයටත් ක්ලියර් නැද්ද? No, මගේ පැත්තෙන් no. ඒ කියන්නේ මගේ බ්ලර් වෙලා තියෙනවා නම් මට පේනවා පුතේ. ඒ කියන්නේ එහෙම මේව එකක් නැත. අද පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඇත්තද කියලාම හරියටම දන්නේ නැහැ.
එහෙම වෙන්නත් පුළුවන්. ඕකේ. මගේ නම් Zoom package එක ඉවර වෙලා තිබිලා GB ඉවර වෙලා. That's why stuck උනේ. Right. තාම පේන්නේ නැද්ද චිතුලි? Okay. Number 14 14 හොඳට අහගෙන ඉන්න චිතුලි හරිද? නම්බර් එක කියද්දි okay. Indian pitta is a reptile. Indian pitta කියන්නේ reptile කෙනෙක්ද ළමයි? උරගයක්ද? No, it's a bird. Yeah, Indian pitta කියන්නේ bird කෙනෙක්. එහෙනම් මේක හරිද වැරදිද? Wrong, it's wrong. වැරදි. reptile කෙනෙක් නෙමෙයි bird කෙනෙක්. Number 15 15 oh. Cobra is a poisonous snake. Cobra කියන්නේ poisonous snake කෙනෙක් තමයි විෂ තියනවා right. Next අපිට ඔන්න වචන දෙකක් හම්බුණා venomous poisonous දෙකේම meanings විෂ සහිත කියන එක. Number 16 16 absorption of water into the earth is known as evaporation. මේ water පොළවට උරා ගන්න එකට evaporation කියලාද කියන්න පුතේ? No. evaporation කියන්නේ පොළවේ තියෙන ජලය අහසට යන එකට. Okay? ජල වාෂ්ප විදියට ඒවා අහසට යන එකට තමයි evaporation කියන්නේ. ඒතර ගස් කොළන් වල තියෙන වතුර අහසට යන එකට මොකක්ද කියන්නේ? ඒකට කියන්නේ transpiration. ඒ පොළවේ තියෙන වතුර අහසට යන එකට කියනවා evaporation. ගස් කොළ තියෙන වතුර ගස් කොළවල තියෙන වතුර අහසට යන එකට කියනවා transpiration. එතකොට මේ කියන්නේ මොකද්ද? මේක කියන්නේ පොළවට වතුර උරා ගන්න එකට කියනවා evaporation. No, it's wrong. එහෙනම් මේ statement එක වැරදි ළමයි. Okay. Number 17 17 Clouds belong to elements of weather. Clouds කියන එක weather elements වලට අයිතිලු. හරිද? ඔව්. Clouds කියලත් weather element එකක් තියෙනවා. මොනවද අපේ weather elements ටික චුට්ටක් මතක් කරගමු. Temperature උෂ්ණත්වය, rainfall වැස්ස, direction of the wind හුළඟ හමන දිශාව, speed of the wind සුළඟේ වේගය සහ අන්තිම එක last one clouds මොනවාද වලාකුළු. අපි වලාකුළු දිහා බලලත් අද වහි අද පායයි අද නිකන් මීදුම වගේ තියෙන නිකන් අමුතු දවස් අපි කියන්නේ clouds දිහා බලලා මේ විදිහ දවසක් කියලා. ඒතර clouds කියන්නේ weather element එකක් තමයි right. ඒක අපි හොයාගන්නේ by observation බලලා right. එහෙනම් මේ statement එක hari. Number 18 18 rain occurs due to the condensation of water vapor. වැස්ස ඇති වෙන්නේ ජලය ඝනීභවනයේ condensation වලාකුළු බවට පත් වුණාට පස්සෙලු. ඔව්. එහෙම තමයි. අහසට ගියා evaporate වෙලා එහෙම නැත්නම් transpirate වෙලා ඊට පස්සේ condensation වෙනවා. වලාකුළු බවට පත් වෙනවා. ආයෙ වැස්ස ලැබෙනවා condensation එකකින් පස්සේ. හරි. මේ statement එක හරි. right. Number 19 19 distance and location of geographical features. දුර සහ ස්ථානය බැලුවාම geographical features can be shown clearly in a map than in a picture. map එකක හොඳට පේනවලු geographical features. හොයාගන්න පුළුවන්ද ළමයි? ඒ කියන්නේ අපි ඇත්තටම මෙහෙම දෙයක් දිහා බලනකොට වගේ අපි හිතමු කන්දක් උඩින් ඉඳන් පල්ලෙහා බලනවා. එතකොට අපිට දේවල් හුඟක් පේනවනේ. කඳු උස කඳු තියෙනවා, පහලින් ගලාගෙන යන ගංගා පේනවා, කැලෑවල් පේනවා නේද? හැබැයි අපි මැප් එකක් දිහා බැලුවම අපිට ඒව බලන්න පුළුවන්ද? ඒ geographical features ඒ විදිහටම අපිට පේනවද? නෑ නේද? එහෙම හොයන්න බෑ ඒකේ. එහෙනම් මේ statement එක වැරදි. මේක කියන්නේ හොඳට පේනවා කියලා.
clearly, shown clearly in a map than in a picture. No, වැරදි. පින් හොඳ ලස්සනට ඇඳපු පින්තූර එකට වඩා පේනවා කියලා මේක කියන්නේ. එහෙනම් වැරදි. Okay. map එකේ හොයන්න බෑ. Number 20. Visser. Distance and location of geographical features can be shown. Sorry. Number 20. වැරදිලා 19 කියුනේ. Shape, distance and location of geographical features can be shown clearly in a map than in a picture. එකම ප්‍රශ්නේ තමයි දෙවිදි දෙකකට ඇවිත් තියෙනවා. අතන කියනවා shape, distance and location of the geographical features කියලා. මෙතන කියනවා shape, distance and location of geographical features කියලා. Same thing they are asked. So it's wrong. ඒකත් වැරදි. නේද? හරි. 20 out of කීයද දාගන්න ළමයි 20න් කීයද කියලා ඉක්මනට දාලා chat එකේ දාගෙන යන්න. Shashvigan Visai, very very good. එතකොට number 2 එක clean the atmosphere. atmosphere එක clean කරන එක කරන්නේ plants වලින් තමයි නේ. carbon dioxide atmosphere එකේ තියෙන උරාගෙන අපිට oxygen ලබලා දෙනවා. අපිට කියන්නේ පරිසරයටනේ දෙන්නේ. එතකොට මේ atmosphere එක පිරිසිදු කරන එක පරිසරයට කරන දෙයක්. right? කොහොම හරි බලන්නේ මේ පරිසරේ බැලන්ස් කරලා තියාගන්න ඒගොල්ලෝ. හරිද? එහෙනම් number 3 තුන්වෙනි එක තමයි හරි උත්තරේ. හරිද? Number 4. This is not necessary to show the identity of a school. පාසලක අනන්‍යතාවය පෙන්වීමට මෙන්න මේ කියන එක අවශ්‍ය නැහැලු. Name of the school. නමක් තියෙන්න ඕනේ පාසලකට අනන්‍යතාවය පෙන්වන්න. Want. Educational zone එක. Education zone එකක් තියෙන්න ඕනේ. Okay, මෙන්න මේ education මොකක් හරි පාසලක් ගැන අහුවම ඒක කියන්නේ මේ education zone එකේ තියෙන අර school එක කියලානේ. අන්න එතකොට education zone එකකුත් ඕනේ. education division එක. ඔව් division එකකුත් ඕනේ. Electorate that the school belongs. electorate කියන්නේ ඡන්ද බල ප්‍රදේශය අවශ්‍ය නැහැ පාසලේ අනන්‍යතාවය කතා කරන්න. හරිද? එහෙනම් number 2 is the wrong answer. So we have to choose that one, number 2. Okay. Okay, right. Number 5. පස්වෙනි එක. A feature that can be seen in a map. map එකක දැක ගන්න තියෙන feature එකලු ලක්ෂණයලු. 3-dimensional, colorful, plain figures showing the direction. 3-dimensional නෙමෙයි. Okay. Colorful පාට අඩුයි. පාට හරි ලස්සන දම් පාට, කොළ පාට, නිල් පාට, කළු පාට, රෝස පාට ඔය හැම පාටම නැහැ. plain figures නිකන් පැතලි රූප විදියට පෙන්නලා නැහැ. pictures වල වගේ පෙන්නන්නේ නැහනේ. showing the direction. මෙන්න මේක නම් අනිවාර්යයෙන්ම map එකක තියෙනවා. direction එක පෙන්නලා. okay? හරි. එහෙනම් answer එක තමයි showing the direction, number 4. 4. Okay, then number 6. හයවෙනි එකට යමු. Was there like that? I'm sorry. A feature cannot be seen in a map is. Yeah. We have to make it into can be seen, okay?
not එක අයින් කරන්න පුතේ. පස්වෙනි ප්‍රශ්නේ we have to change that not cut off කරන්න. not එක cut කරන්න. මොකද අනිත් ඒවා කිසිම දෙයක් map එකේ නැහැ. okay. not අයින් කරන්න. එතකොට question එක right වෙනවා. thank you for showing that. okay. හරි. number 6 හයවෙනි එක a specific feature can be seen in the sky before a rain is. වහින්න කලින් දකින්න තියෙන ලක්ෂණයක් blue. මොකද්ද බලමු. can be seen blue clouds. නිල් පාට වලාකුළු තියෙනවද වහින්න කලින්? නෑ, කළු පාට වෙච්ච වලාකුළු නේ තියෙන්නේ. ඊළඟට can be seen light color long clouds. නිකන් දීප්තිමත් දිග වලාකුළු තියෙනවලු නෑ. එහෙමත් නෑනේ. can be seen dark thick clouds. ඝන අඳුරු වලාකුළු නම් තියෙනවා බලන්න. yeah. then number 3 is the right answer. හතරක් කියමු. clouds can be seen. කොහොමත් ඉතින් අහසේ clouds තියෙනවනේ. so answer is number 3. තුන්වෙනි එක තමයි answer එක. right. number 7 when you stand facing the rising sun ඔයා ඉර පායගෙන යන පැත්ත දිහා බලාගෙන අත් දෙක දිගෑරියොත් හරිද? ඒ කියන්නේ නැගෙනහිර පැත්ත බලාගෙන අත් දෙක දිගෑරියොත් දෙපැත්තට. your right hand points to which side? අපි හිතමු මේ තමයි east එක. හරිද? දැන් මම මේ පැත්ත බලාගෙන අත් දෙක මෙන්න මෙහෙම දිගාරිනවා. හරිද? හරිද? එතකොට අපි වාල් ලේසි වෙන විදිහට කියන්නම්කෝ. මේ පැත්තට උතුර තියෙනවා, මේ පැත්තට දකුණ තියෙනවා. west and east. okay. හරි. මම මෙන්න මෙහෙම හිටගෙන ඉන්නවා. මේ පැත්තට මම මගේ right hand එක දික් කරනවා. මේ පැත්තට මගේ මම left hand එක දික් කරනවා. okay. එතකොට මගේ left එක එන්නේ north එකට. okay. මගේ right එක එන්නේ south එකට. තේරුණාද? එහෙනම් මොකද්ද මෙතන අහන්නේ? right hand points to the direction of the right hand එක මම කොයි පැත්තට දික් කරලා තියෙන්නේ? south. දකුණු පැත්තට. the answer should be south. so the second answer දෙවැනි උත්තරේ. හරිද? right. number 8 අටවෙනි එක rainfall වර්ෂාපතනය 100 millimeters and temperature is 12 Celsius in Nuwara Eliya district. The equipment that can be used to measure 100 millimeters rainfall වර්ෂාපතනය millimeter 100ක් වැහලලු නුවර එළියට. එතකොට මේ මිලිලීටර් 100ක් වැස වර්ෂාපතනය මනින්න මොකද්ද පුතේ පාවිච්චි කරන්න පුළුවන්? මොකද්ද? මොකද්ද? කියන්න කවුරු හරි දන්නවද ආන්සර් එක? rain gauge. yeah, number 3. next one, the man-made feature among the following geographical features is. මිනිස්සු හදපු geographical feature එක මොකක්ද කියලා අහනවා. මිනිස්සු හදපු එක. highlands කඳු මිනිස්සු හැදුවේ නෑනේ. parks උද්‍යාන ඒවා හැදුවේ මිනිස්සු. forest කැලෑ හැදුවෙත් නෑනේ මිනිස්සු. lowlands පහත් බිම් හැදුවෙත් නෑනේ මිනිස්සු. මිනිස්සු හැදුවේ parks උද්‍යාන. the answer is number 2. okay. then number 10, the higher the crop that is abundantly grown in river valley in Sri Lanka is. ලංකාවේ ගංගා නිම්නයන් වල river valleys වල වැඩිපුරම වැවෙන ශාකය crop එක මොකක්ද කියලා අහනවා. මොකද්ද? ගංගා නිම්න. ඒ කියන්නේ ගංගාවලින් අපිට ලේසියෙන් වතුර අරන් යන්න පුළුවන් පැතිවල තමයි ඉස්සරලාම් පුතේ පැඩි වී වගා කරන්න මිනිස්සු පටන් ගත්තේ. ඉස්සර කාලේ ගත්තොත් අපි ඊට පස්සේ ගංගා නිම්න හරස් කරලා, ඒ කියන්නේ ගංගාවල් ගලාගෙන යන ඒවා හරස් කරලා
හැදුවා බැමි හදලා අපි හැදුවා හැමදාම වතුර රඳව ගන්න මොනවද? ටැන්ක්ස්. මොනවාද? වැව් හැදුවා. හරිද? ඊට පස්සේ ඒතර වැව් තියෙනවනේ. වැව් වලින් අපිට එතකොට වතුර ඕන වෙලාවට ගන්න පුළුවන්. වැසි වතුර එකතු වෙන ඒවා සහ අර උල්පත් වලින් එන ජලය ඔක්කොම එකතු වෙන විදිහට තමයි ඒක ටැන්ක්ස් හදලා තියෙන්නේ. දැන් ටැන්ක් ගැන නෙමෙයි කතාව. හැබැයි කොහොම වුණත් මුලින්ම මිනිස්සු ගංගා නිම්න ආශ්‍රිතව කියන්නේ ගංගා ආශ්‍රිතව තමයි පැඩි කල්ටිවේෂන් එක කරේ. හේතුව තමයි ඉක්මනින්ම අපිට ගඟෙන් වතුර ටික වෙලට පැඩි වලට ගන්න පුළුවන් නිසා. Okay, right. The answer is number 4. හතරවෙනි එක තමයි උත්තරේ. Okay. Number 11. 11. What is the largest province in Sri Lanka? ලංකාවේ ලොකුම පළාත මොකද්ද? North Central Province. මොනවාද North Central Province එකේ තියෙන district? Yeah, Anuradhapura and Polonnaruwa. What is the largest district in Sri Lanka? ලොකුම district එක මොකද්ද ලංකාවේ තියෙන? Anuradhapura. Right. එතකොට හරි දැන් අපේ ආන්සර් එක මොකක්ද එහෙනම් North Central Province උතුරු මැද පළාත. Right, number 3. Next, number 12. The Meteorological Department of Sri Lanka is located in ලංකාවේ meteorological කියන්නේ මොන department? මොකක්ද meteorological department එක කියන්නේ? මම කලින් කතා කරලා තියෙනවා. මොකද්ද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. මෙන්න මේක කොහෙද පිටලා තියෙන්නේ? කොළඹ. කොළඹ මොන මාවතේද? කොළඹ බෞද්ධාලෝක මාවත. හරි. The answer is number 1. Answer එක number 1. Okay. Then number 13. The rainfall is measured. වර්ෂාපතනය මනින්නේ මොන ඒකකයෙන්ද? What is the unit we use to measure rainfall? මිලිමීටර්ද? මිලිලීටර්ද? ලීටර්ද? මීටර්ද? mm කියන්නේ millimeters. Okay. So the answer is number 1. Number 14. The direction between north and east. උතුරයි නැගෙනහිරයි අතර තියෙන direction එක මොකක්ද? North east නේද? ලේසි. North east. The answer is number 2. Then the instrument used to measure the speed of wind. Wind එකේ කොච්චර වේගයෙන් wind එක හමනවද කියන එක බලන්නේ මොන instrument එකෙන්ද? Anemometer. wind එක හමන වේගය බලන්නේ අපි anemometer එකෙන්. එතකොට සුළඟේ දිශාව මනින්නේ මොකෙන්ද? හරි. Wind direction indicator. Wind direction indicator එකෙන් තමයි සුළඟේ දිශාව direction of the wind බලන්නේ. wind එකේ වේගය, සුළඟේ වේගය, speed of the wind we measure by anemometer. So the answer is number 3. Okay. Number 16. A legitimate institution providing education. Legitimate කියන්නේ පුතේ විධිමත් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක්. ක්ලූ මොකද්ද? මම කතා කරා මේ ප්‍රශ්නේ කලින් දවසක. illegitimate කිව්වොත් ගෙදර. අපි ඉස්සලාම ඉගෙන ගන්න ගෙදර ඉන්නේ. illegitimate school, legitimate
sorry, illegitimate family අපි ඉස්සෙල්ලාම පවුලෙන් ඉගෙන ගන්න. legitimate school. legitimate ආයතනයේ තමයි school එක. right? answer is school, the number 4. okay. then number 17 17 the province where your school is located. ඔයාගේ පාසල පිටලා තියෙන මොන දිස්ත්‍රික් එකද කියලා ඔයාලට තමයි ලියන්න වෙන්නේ. මෙතන ඔයාලගේ දිස්ත්‍රික් එක නැත්තම් ඔයාලගේ දිස්ත්‍රික් එක ලියන්න. ඕකේ? එහෙම කරන්න. ඊට පස්සේ අපි යමු 18ට. 17ට ඔයාලා ලියලා හරි ඔයාලා අන්ඩර්ලයින් කරලා තියෙනවනේ ඒකට හරියක් දෙන්න. හරිද? then number 18 which is the administrative division below divisional secretariat division. ඒ කියන්නේ province නේ ලොකුම. okay. ඊට පස්සේ division district. okay. ඊට පහලින් ඉන්න divisional secretariat division. ඊට පහලින් ඉන්නේ මොකද්ද? ග්‍රාම නිලධාරී ඩිවිෂන්. එතකොට මෙතන අහන්නේ divisional secretariat division එකට පහලින් ඉන්නේ කවුද කියලා. එහෙනම් ග්‍රාම නිලධාරී division is the answer. එහෙම එකක් නැද්ද? තියෙනවනේ. yeah, answer is number 3. okay. Then next one, the administrative unit represented by this code. මෙන්න මේ code එකෙන් පෙන්නන administrative district administrative unit එක මොකක්ද පුතේ? district. yeah. district එක තමයි කොහොම පෙන්නන්නේද? ධන ලකුණයි තිතයි. okay. plus point like that goes district. okay. The answer is number 3. Then number 20, the province where Matara district is located. Matara district එකේ පිටලා තියෙන්නේ මොන පළාතේද කියලා අහනවා ළමයි. මාතර පිටලා තියෙන්නේ මොන district එකද? ඒක මම මාතලේ කරගන්න කිව්වනේ. මාතලේ district එකේ පිටලා තියෙන්නේ in which district? It's in Matale district is in central province. So number 1. මට පොඩි වෙලාවක් දෙන්න ළමයි. වතුර ටිකක් බීලා I have the call. Give me 1 second. Okay. ඔයාලත් you also have some water. Hello. කියන්නේ ඉන්න ගියාම මාකන්වල එහෙනම් අරය වෙන්න බෑ. මොකද එයා වෙන්න අපේ කරන්නේ නැහැ. දන්කොටුව කරනවා කවුද? මිනිස්සර නේද? වෙන කවුරුත් නැහැ. නෑ සයන්ස් නේ. සයන්ස් කවුද දන්නේ? අරයද නැත්තම් අර මහේෂ් කියන එක්කෙනා. සමාධියේ ඉන්නස එයා දන්කොටුවේ කරනවා කියලා දන්නවා මම. වෙන්නක් වෙත් කරනවද දන්නේ නැහැ. එහෙනම් වෙන්නක් වෙත් කරනවා. එයා දන්නේ නැහැ. ඔයා දැනගත්තොත් මට කියනවද? අනේ ලිවින්ලාමේ මම දැන් මේ ඔන්ලයින් එකේ ඉන්නේ. හරි ඕකේ හරි අම්මේ. හරි ඔයා දැනගත්තොත් බලන්න මටත් කියන්නකෝ.
හරි. Okay. Let's come to the 21st question. 21 වෙනි ප්‍රශ්නෙට එමු. Okay. බලමු 25න් කීයක් හරිද කියලා නේ. 21 22 23 24 25. Okay, right. 21. The equipment used to identify the direction accurately is the අපිට දිශාව හරියටම දැනගන්න තියෙන equipment එක මොකක්ද ළමයි? compass එක නේද? compass. Yeah. Number 1. Number 22 22. The headquarters of meteorological department is located in අපි දන්නවා ඒක දැන් කොහොමද කොහෙද තියෙන්නේ? Colombo district. Number 2. Number 23 23. Rainfall is measured in rainfall එක measure කරන්නේ mm කියන්නේ millimeters. Answer is number 1. Number 24 24. Monaragala district belongs to Monaragala අයිති වෙන්නේ මොන පළාතටද මොන district එකටද? ඌව province කියලා තියෙන්නේ. මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ යා හරි sorry ඌව province හරි ඌව පළාතට අයිති අනිත් district මොනවාද? මොනරාගල තව මොනරාගල බදුල්ල. Right. Over is the answer. It's number 3. Number 25 is Ipaha. The direction located between south and west. දකුණයි බටහිරයි අතර බස්නාහිරයි අතර තියෙන direction එක මොකක්ද කියලා අහනවා. South west. Okay. Yeah, south west. Answer is southwest. Number 2. 25 over කීයද කියලා දාන්න පුතේ. දාගෙන යන්න මම බලන්නම්. Hello, රිසිලිගේ අම්මේ. ඔව්. මේ මාසෙ තමා දාන්න වගේ සමහර දාලා තිබ්බා. ඒගොල්ලන්ට මං කිව්වා නම් next month වලට ඒක මේවා කරන්නම් කියලා. නෑ ඒක next month මේ වලට දාගමු. හරි okay හරි. බලමු 25. Rahil 24 very good. Shashvigan 25 very good. Yugit 20 very good. Lisari 22 very good. Mevinu 21 very good. Chashit 24 very good. Mihiri 23 very good. Yenuli Halangamu 24 very good. Yatuli good කියන්න නම් 20න් පනින්න ඕනේ. Chituli 25 very good. Shenula 23 very good. Benuki good. Hesha 24 very good. හරි හොඳයි 20ම මට දැම්මද කියන එක මතක නෑ. මොක්සර් දාලා නෑ නේද? හරි. තව චුට්ටයි අපිට මේකේ තියෙන්නේ කරන්න නේ. Matching questions 5යි එහා පැත්තයි නේ තියෙන්නේ. අපි last page එක කරෙත් නෑ නේද පුතේ? හරි. matching question එක ගන්න. match කරන එක. Shall I erase this one? මම මකන්නම් ඈ. Okay. I'll put answers in red color for these. Oh, can put it. Moksar.
Okay, good, very good. මොක්සරට යාළුවෙකුත් ඉන්නවද එහා පැත්තේ? එයාගේ කීයද? එයාට කීයද? Very good. Okay, right. Match A and B. The gas that is essential to grow plants. ගස් කොළන් වැවෙන්න අවශ්‍යම ගෑස් එක මොකද්ද? මොකද්ද? ගස් වැවෙන්න මම කතා කරලා තියෙනවා මේක කලින්. Nitrogen. Yeah, nitrogen is the answer. මම මේ match කරන ටික කතා කරන්නේ. Okay. Next, number 2, it is bounded to Kurunegala district. Kurunegala district එකේදලු මේක boundary වෙලා තියෙන්නේ මොකක්ද? Millimeter no, parrot no, nitrogen no, crow no, wind direction indicator no, ගම් පහ කුරුණෑගල district එකට තමයි ගම් පහ මායිම් වෙලා තියෙන්නේ. කියන්නේ මේ අපේ ගාව අපිට ළඟයි. හරිද? ගම් පහයි කුරුණෑගලයි මහාවෙන් මාවෙන් වෙන් වෙලා තියෙනවා. ඒක තමයි boundary එක. එතකොට මේ ආන්සර් එකට එන්න මේකට ආන්සර් එක එන්න ඕනේ ගම් පහ. Okay, ගම් පහ. Right. Number 3, තුන්වෙනි එක. The unit that measure rainfall. වර්ෂාපතනය මනින unit එක ඒකකය අපි දැන් තුන් පාරක් කතා කරා. මේ තුන්වෙනි පාර මොකක්ද? millimeters. Okay, answer is millimeter. Yeah. Number 4, හතරවෙනි එක. A bird that helps to clean the environment. Environment එක clean කරන්න උදව් වෙන bird කෙනෙක්ලු කවුද? කවුද? crow. කපුටා. Okay. ඒ කියන්නේ යා කුණු කනවනේ. එතකොට environment එක clean වෙනවා. හරිද? එහෙම තමයි ක්‍රියා උදව් කරන්නේ. Then number 5, පහ. It helps to know the direction of the wind. Wind එකේ direction එක හොයාගන්න උදව් වෙන instrument එක මොකද්ද? Wind direction indicator. Wind direction indicator. ඒකෙත් දාගන්න පුතේ 5 over කීයද කියලා. But don't put it in the comment, not the comment section. Chat. Okay, chat එකේ දැම්ම දාන්න එපා. මහාදි දාන්න. Next 5, ඊළඟ පහ. Yes. You're 5. Okay. මම ඔක්කොම අහන්නම් යා. තව චුට්ටෙන්. එතකොට කියන්න ඔක්කොම එකතු කරලා කීයද කියලා කියන්න. අපි මේ එහා පැත්තේත් ඔක්කොම බලලා ඒකත් එක්ක කියමු. 5, 10, 20, 25, 35, 35න් බලමු. හරිද? හරි. එහා පැත්ත plus 6, 1, 6 වෙනි එක. From my subjects, මගේ subjects තුනෙන් ලේසිම විෂය geography 6 වලදී 6 වසරේදී. 7 තවුලක් නෑ. civic තමයි අමාරු ටිකක්. ගොඩාක් තියෙනවා. එන්න ඉතින් ගොඩක් ටිකක් සංකීර්ණ වෙනවා ගොඩක්. Okay, right. First one match කරන්න තියෙන මේකේ first one එක. Match the correct answer. Administrative unit එකලු. මොකක්ද administrative unit එක? Province. Yeah, province is the answer. Administrative unit එකක් අහන්නේ
පාලන ඒකකයක් province අපි ඉගෙන ගන්නවානේ හතරක් ග්‍රාම නිලධාරී divisional secretariat district province ඒ හතරෙන් එකක් answer ගන්න ඕනේ so province okay Colombo කියන්නේ western province එකේ තියෙන district එකක් so we have to match it into the western province okay western province එකේ Colombo කියන්නේ එක district එක කන්නේ මොනවාද අනිත් district දෙක Kalutara and Gampaha and Kalutara right what is the smallest one පුංචිම district එක මොකද්ද western province එකේ ඇතුලේ තියෙන Colombo yeah කොළඹ තමයි yeah hari number 3 තුන්වෙනි එක administrative unit which consists more than one ග්‍රාම නිලධාරී division ග්‍රාම නිලධාරී divisions එකකට එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකතු වෙලා හැදෙන ආයතනය මොකද්ද administrative division එක මොකද්ද divisional secretariat division ඒ කියන්නේ ග්‍රාම නිලධාරී වසම් ගොඩක් එකතු වෙලා තමයි divisional secretariat division එකක් හැදෙන්නේ okay right number 9 science laboratory විද්‍යා පර්යේෂණාගාරය කියන එක මොකටද මැච් වෙන්නේ තියෙන්නේ කොහෙද පාසලේ okay school ඊළඟට primary education ප්‍රාථමික අධ්‍යාපනය කියලා එකක් ලබන්නේ අපි කොහෙන්ද school එකෙන් family yeah ඉස්සෙල්ලාම අපි අධ්‍යාපනය ලබන්නේ පවුල තුලින් නේද illegitimate education එහෙම නැත්නම් informal education අවිධිමත් අධ්‍යාපනය ලබන්නේ අපි ගෙදරින් family එකෙන් හරි ඒකෙත් පහෙන් කීයද කියලා දාගන්න එතකොට ඔක්කොම ටිකම එකතු කරගත්තා බැලුවා එච්චරයි okay දාන්න පහෙන් කීයද කියලා chat එකේ දාන්න ඕනේ නෑ ඔයාලා දාගන්න just you write okay ඊළඟට parrot match කරන්න තියෙන්නේ parrot කියන්නේ මොකද්ද match වෙන්නේ මොකද්ද eat waste material no add beauty to the environment parrot අපේ environment එකට ලස්සනක් එකතු කරන සතෙක් එහෙනම් B තමයි match වෙන්නේ B crow කපුටා eat waste material කුණු කන එක තමයි එයා කරන්නේ number letter A number 13 dragonfly කියන්නේ බත් කූරා දැන් අඩු සතෙක් ඉස්සර කාලේ dragonflies ලා හිටියා දැනට වඩා දැන් අඩුයි එතකොට dragonfly කියන්නේ මොනා කරන කෙනෙක්ද destroy insects that harm paddy fields වලට harm කරන සත්තුන්ව කන කෙනෙක් තමයි dragonfly කියන්නේ so letter C then number 14 කියන ඔයාලගේ 4 maths පැදුරු වියන්නේ කොහෙද දුම්බර okay දුම්බර E brassware කියන්නේ පිත්තල භාණ්ඩ වලට ප්‍රසිද්ධ පිළිම තලාව D right ඒකෙත් පහෙන් කීයද කියලා දාගන්න right next one ඊළඟ එකේ 5 bat කියන්නේ කවුද bat කියන්නේ
වවුලා මැච් වෙන්නේ මොකටද? Destroy the insects that harmful to paddy fields? No. Helping propagation of seeds of trees. ගස්වල තියෙන ඇට වර්ග එහෙම අරන් යනවා. ඒකට කියනවා මොකද්ද? propagation කියලා. okay. එහෙනම් bat කරන්නේ propagation. A. not A. it's B. crow. කපුට මොකද කරන්නේ? break. no. yeah. Eat, consume garbage, waste materials. D. Number 18. The heart. The heart කියන්නේ තුනනේ. Parrot මොකද කරන්නේ? Add beauty to the environment. E. Number 19. That means 4. Dragonfly මොකද කරන්නේ? Destroy the insects that are harmful to paddy fields. Yeah, that's A. match කරන්නේ වගේ අන්තිම එක 5. termite කියන්නේ කවුද? termite කියන්නේ වේයා මොකද කරන්නේ? break down waste materials and helps decay. දිරන ද්‍රව්‍ය නම් දිරන දේවල් අපි කුණු ගොඩක් මාසයක් ගහලා තිබ්බොත් ඕක කුණු විදිහටම තියනවද? ගස්වල වැටිච්ච කොළයෝ මේවනෝ වේයෝ එකතු වෙලා ඒව කාලා බොඩි කෑලි වලට කැඩෙනකම් කාලා ඊට පස්සේ ආ පස් බවට පත් කරනවා ඒගොල්ලෝ. එහෙනම් termite answer C. 5 over කීයද දාගන්න? okay. okay, right. Next, select the relevant answer to the question. ගැලපෙන උත්තරේ හිස්තැනට දාන්න තියෙන්නේ ඊළඟ 5. okay. brass ware means ඔයාලා දන්නවා පිත්තල භාණ්ඩ. ඉස්ලාම් කියන්නේ religion එකක්, ආගමක්. migrating කියන්නේ සංක්‍රමණය වෙන රටවල් අපේ රටට එනවා. hilly region එක කියන්නේ කඳුකරය, කඳු සහිත ප්‍රදේශය. tobacco කියන්නේ දුම්කොළ. හරි අපි බලමු. first one, cultivation can be commonly seen in northern region in Sri Lanka. ලංකාවේ උතුරු පැත්තේ තමයිලු මෙන්න මේ කියන දේ වැඩිපුර වැවෙන්නේ මොනවද? tobacco. ඒ කියන්නේ දුම්කොළ. yeah, tobacco. the one B only. tobacco. right. Number 22, that means 2. Tea cultivation in Sri Lanka can be seen in ලංකාවේ තේ වගා වැඩිපුරම දකින්න ලැබෙන්නේ කොහෙද පුතේ? hilly regions. අපි කඳුකරයට එහෙම නැත්නම් අනුවර එළිය ওই වගේ පැත්තට යද්දිනේ අපි වැඩිපුරම දකින්නේ. yeah, hilly region. answer is hilly region. hilly is enough, region is there. sorry. Then next one, number 3, 23. Produced in Pilima Talawa are used to decorate houses. Pilima Talawa hadanne monawada? Brassware. Number 24, isi hatara. ඒ කියන්නේ හතර. Muslim people worship. Muslim අය ආගම විදියට අදහන්නේ මොකක්ද? ඉස්ලාම් ආගම. ඉස්ලාම්. okay. number 25 is 5. ඒ කියන්නේ 5. Indian pitta is Indian pitta කියන්නේ ලංකාවට ආවේනික කුරුල්ලෙක් නෙමේ. it comes from another countries. that means migrating birds. what is that? migrating. සංචාරක පක්ෂියෙක්. migrating. සංක්‍රමණය වෙන කෙනෙක්. okay. තව 5ක් තියෙනවානේ. ඒ ටික මම මෙහෙම යටින් ලියාගෙන යන්නම්. oh, I'll do like this. yeah, කියන්න පුතේ.
Why do you want to go somewhere? හිතුනේ බඩගිනේද? අපි බලමු චුට්ටක් කරන්න දිගට මොකද? Now the time is 9:02 නේ. මගේ time මං හිතන් ඉන්නේ 9:30 බලමු. Okay? කමන්නේ නේද ළමයි? බඩගිනිද ඉන්න ගමන් මොනා හරි කන්න බිස්කට් එකක් හරි මොනා හරි ඉන්න ගමන් කන්න. It's okay. Okay. Right. Number 26. In numbers ටික දාගන්නම්. I'll put here 26, 27, 28, 29, 30. Right. Right. Last 5. අන්තිම පහ is the main sources of weather. Weather එක දැනගන්න තියෙන ප්‍රධානම weather එකේ ප්‍රධානම source එක. මෙන්න මේකෙන්ද තමයි අනිත් ඔක්කොම ඇති වෙන්නේ. මොකද්ද ප්‍රධානම element එක මොකද්ද කියලා උතන අහන්නේ. මොකද්ද පුතේ ප්‍රධානම element එක? What is that? Temperature. Yeah, temperature. Right? 27 27 Department of Atmosphere is located in Atmosphere එක ගැන දේවල් ඉදිරිපත් කරන department එක කොහෙද පිහිටලා තියෙන්නේ? කොහෙද තියෙන්නේ? Meteorology department එක ගැන තමයි ඔය අහන්නේ. Atmosphere එක ගැන එයා කියන්නේ. මේවා මේ වටපිටාව ගැන තමයි එයා කියන්නේ. So the answer is බෞද්ධාලෝක මාවත. Okay, බෞද්ධාලෝක මාවත කොළඹ වලනේ තියෙන්නේ. Right, number 28 28 කියන්නේ තුන්වෙනි එක is one of the district which is located in Sabaragamuwa province. Sabaragamuwa province එකේ පිහිටලා තියෙන district එකලු මොකද්ද පුතේ? රත්නපුර. මොකද්ද අනිත් district එකේ රත්නපුරයි? මොකද්ද අනිත් එක? රත්නපුර Kegol. Oh, Shashvigan from Kegol. Yeah, Kegol. Then number 4, Hatara, condensation of water vapor will occur. Condensation එහෙම නැත්නම් ඝනීභවන එහෙම නැත්නම් වලාකුළු බවට පත්වීමෙන් වතුර මොකක්ද අපිට ලැබෙන්නේ? මොකක්ද ලැබෙන්නේ? Rain වැස්ස. Rainfall කියලා තිබ්බත් rain තිබ්බත් හරිය. මෙතන rain කියලා තියෙන්නේ. Then the direction shown when standing facing the sun. අපි මෙතන ඇඳ රූපේ ඉර දිහා බලාගෙන අපි හිටගත්තොත් ඒ කියන්නේ east එක දිහා බලාගෙන හිටගත්තොත් and extending the right hand is දකුණු අත මොන පැත්තටද පුතේ දිග අරගන්නේ අපි? බස්නාහිරට. නේද? බස්නාහිරට නේද? මම හරිද? මම හරිද? බස්නාහිරටද මගේ අත දිග ඇරෙන්නේ? කියන්න. yes ද no ද? මම බොරු නම් කියන්නේ no කියන්න. බස්නාහිරට අනේ අම්බේ east is here. එතකොට ඉර නැගගෙන ඉන්නේ මේ පැත්තෙන්. මම මෙන්න මෙහෙම හිට ගන්නවා මේ පැත්ත බලාගෙන. මගේ දකුණු අත තියෙන්නේ මේ පැත්තට. මගේ left එක තියෙන්නේ මේ පැත්තට. එතකොට මේ මොන පැත්තද? south එක. අම්බෝ. ඔව් හරිලු. south. answer is south. yes. There's no south. That's the problem, ne? Hari, it's okay. All liyagan south කියලා. Answers වල එකක් කපලා දාගන්න. ඕකට එහෙනම් දෙන්න මොකක්ද? ඒ කියන්නේ additional mark එකක් දෙන්න. Free mark එකක් දෙන්න.
හරි වුණත් වැරදි වුණත් ලකුණක් දෙන්න. ඕකේ. හරි. දැන් බලන්න out of 30 කීයද කියලා 30න් කීයද කියලා බලන්න. දැන් chat එකේ දාගෙන යන්න. යුගී 30 over 30 very good. Shashvigan 20